සුති මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා අපි දැන් පහුගිය දවස්වල අපි දකින දෙයක් තමයි මේ උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම කොළඹ ඔබතුමාලා විශේෂ ස්ථානයක් ලබා දෙනවා කියලා කිව්වා මේ සඳහා මේ ස්ථානය ලබා දීමට කටයුතු කරනවා. දැන් මොකද මෙතුමාලාගේ විරෝධතා එන්නේ වැඩි වෙන වෙලාවක මේ වත්මන් දේශපාලන තත්ත්වය අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක උපවාස නෑ ඇත්තටම චතුර මේ මෙහෙමයි. දැන් මම ඔබතුමා කියන විදිහට දැන් අපි දන්නවා මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 2ක කාලය තුල විශේෂයෙන්ම දේශපාලනිකව සංවිධානය කරපු උද්ඝෝෂණ රාශියක් වෙනවා. ඒවා පිටිපස්සේ අපි දන්නා දේශපාලන මොකද මේ ආණ්ඩුව ඇතුණාට ආපු ප්‍රශ්න නෙමෙයි මේ උද්ඝෝෂණය දිහා බැලුවම මේ හැම උද්ඝෝෂණයක්ම පෞද්ගලික ආණ්ඩුවේ තිබිච්ච දේවල් ඇවිල්ලා තමයි මේ උද්ඝෝෂණයල් වෙන්නේ. මේක හොඟක් දුරට දේශපාලනිකව යම් යම් කණ්ඩායම් වල යම් යම් අවශ්‍යතාවල් උඩ වෙන උද්ඝෝෂණ. මොකද සමහර උද්ඝෝෂණ අපි දන්නවා සාමාන්‍ය උද්ඝෝෂණයකට යන්නේ ඉල්ලීම් ඉල්ලලා ලැබුණ නැත්නම් අවසාන සටන තමයි උද්ඝෝෂණයේ පාර්ට බහින්නේ. දැන් අද එහෙම එකක් නෙමෙයි. අද මේ එක පාටම හදු පිපිනවා වගේ කොහෙන් හරි දවල් 12 වෙනකොට එනවා ලෝටස් රෝඩ් එකට එනවා පාර වහ ගන්නවා උද්ඝෝෂණයක් යනවා. කවුරුත් දන්නේ නැහැ. ඇමතුමා දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. කොහෙන්ද ආවේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ මේ કૃතිම ලෙස එන උද්ඝෝෂණ තියෙන. ඒකට මේවා අපිට පේනවා නිසි ලෙසම මේවා මේ ආණ්ඩුවේ ගමන නවත්තන්න දේශපාලනිකව කරන යම් යම් උපාය මාර්ග කියලා අපිට තේරෙනවා. නමුත් ඒකට ආණ්ඩුවක් ඇටියට මුහුණ දෙන්න ඇත්තටම දැනට සාකච්ඡාවල් යනවා. කොහේ හරි පොදු තැනක් උද්ඝෝෂණය වෙනුවෙන් ලබා දිය යුතුයි. මොකද උද්ඝෝෂණය තුළදී අපි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අනිකාගේ අයිතිවාසිකම් වලට ගරු නොකර අනිකාගේ අයිතිවාසිකම් අපි ඒවාට ගරු නොකර ඒවාට අපි හකුල් එලනවනේ ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපිට පිළිගන්න බෑ. අපි මගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඔබතුමාට ඒක අනතුරක් වෙනවනේ. ඔබතුමාගේ කාර්ය කරගන්න බැරි වෙනවනේ. එහෙම යන්න බෑ. එතකොට අපි දන්නවා හැම රටකම දියුණු රටවල් වල පවා උද්ඝෝෂණය කරන්න යම් යම් ස්ථාන ලබා දීලා තියෙනවා. ඕන තරම් ඇවිල්ලා කෑ ගහන්න පුළුවන්, එළිය වෙනකන් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පාරවල් වල යන මිනිස්සුන්ට යන්න පුළුවන්. තම තමන්ගේ වැඩ කරගන්න පුළුවන්. උද්ඝෝෂණය කරන අයට උද්ඝෝෂණය කරගන්න පුළුවන්. එහෙම රටවල් අපි දන්නවා ලෝකේ තියෙනවා. ඉතින් අපි හිතනවා ආණ්ඩුවත් ඒ වගේ දිශාවකට කල්පනා කරනවා එහෙම මේක කරන්න පුළුවන්ද කියලා. ඒ වගේ මම කැමතියි මේ අපේ උදේශාන්ත මන්ත්‍රීතුමාගේ ඒ ප්‍රශ්නෙත් එක්ක පටන් ගන්න. පළවෙනි දේ තමයි අපි මේ මතක තියාගන්න ඕනේ මේ පොදු දේපොළ පනත යටතේ මෙතරම් කාලයක් මේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නේ විමල් වීරවංශ මහත්තයා නෙමෙයි. ඊට පෙර හිටපු අය ඉන්නවා. මම මතක් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ පොදු දේපොළ යටතේ 2010 දැන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න සිඩ්නි ජයරත්න පොළොන්නරුවේ මන්ත්‍රීතුමා එතුමාව ගත්තේ පොදු දේපොළ වලට හානි කරයි කියලා ඡන්ද කාලවලදී 2010 ජනවාරි මාසේ එතුමාව තියාගෙන හිටියා මාස 6ක්. අප දෙන්නේ නැතුව. ඊළඟට ලාල් රාජපක්ෂ මාස 6ක් තියාගෙන හිටියා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණේ එස්.කේ. සුබසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මාස 5ක් තියාගෙන හිටියා. ඊළඟට ශ්‍රීමාල් පෙරේරා මාස 11ක් තියාගෙන හිටියා. මෙන්න මේ වගේ විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ පොදු දේපොළ පනත යටතේ 28 දෙනෙක් හිරේ තියාගෙන හිටියා. එක්කෙනෙක් හිටියා මාස 11ක්. ශ්‍රීමාල් පෙරේරා. ශ්‍රීපති සූර්යාරච්චි මොකක්කටද හිටියේ? කීයක් හිටියද? ශ්‍රීපති සූර්යාරච්චි සති 6ක් තියාගෙන හිටියා. මොකටද? කැඩිච්ච වාහනයක් තියාගෙන ඉඳලා ඇමතිකම අත්තරිනකොට ඒ වාහනේ අරගෙන ගිහලා ගෑරේජ් එකේ දැම්මයි කියලා එයාගේ ජීප් එක සති 6ක් තියාගෙන හිටියා. අප දෙන්නේ නැතුව. පොදු දේපොළ පනත යටතේ. හිඳ මේ විමල් වීරවංශ මහත්තයා විතරක් නෙමෙයි. පොදු දේපොළ පනත හැම එක්කෙනාටම ඒ පනත යටතේ තියෙන නීති රීති ඒක පොදුයි. ඒතොර විමල් වීරවංශ මහත්මයාට තියෙන චෝදනා රාශියක් තියෙනවා. ඒ චෝදනා නැද්දද කියලා ඌ ඒක නඩුව විභාගයේ යනකොට අපිට බලා ගන්න පුළුවන් ඒ චෝදනා ඇත්ත නැද්දද කියලා ඒක වෙනම කාරණාවක්. නමුත් මේ රටේ නීතියක් අනුව චෝදනාවක් පොදු දේපොළ පනත යටතේ තියෙනවා නම් අනිවාර්යෙන්ම අප ලබා ගන්න මහාධිකරණයට යන්න වෙනවා. මහාධිකරණය ප්‍රතික්ෂේප කරොත් ඉහළ අධිකරණ වලට යන්න පුළුවන්. දැන් විමල් වීරවංශ මහත්තයාට තියෙන ඊළඟ ඔප්ෂන් එක අභියාචන අධිකරණයට යන්න පුළුවන්. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. එහෙම නැතුව දැන් මේක අල්ලගෙන මේ දේශපාලනික පලි ගන්න හදනවා. එහෙම කියන්න බෑ. දේශපාලඥයන් මේක මේ දේශපාලන ප්‍රශ්නයක් ඇටියට හරවන්න එපා. මොකද දේශපාලඥයන් හොරකම් කරලා දේශපාලඥයන් ජනතාවගේ මුදල් අවභාවිතා කරලා දේශපාලඥයන් අල්ලන් කියලා ඉරේ දැම්මම ඒක කියනවා දේශපාලන ප්‍රශ්නයක් කියලා. එහෙම එකක් නැහැ. එහෙම බෑ. දේශපාලනය කරන අයට තියෙනවා යම්කිසි නීති රාමුවක්. දේශපාලන කරන අයටත් වගකීමක් තියෙනවා. අපි දේශපාලනය කරා කියලා අපි മന്ത്രിවරු කියලා අපිට බෑ ජනතාවගේ මුදල් ඕන විදියට අවභාවිතා කරලා ඊළඟට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මාව කොහොමද හිරේ දාන්නේ? ඒක අසාධාරණයි. එහෙම විශේෂ වරප්‍රසාද නැහැ. නීතිය ඉදිරියේ අපි ඔක්කොම එකයි.
ඒක කතානායකතුමා මෙතුමා දැන් කිව්වා කතානායකතුමාගෙන් ඇහුවයි කියලා. කතානායකතුමාට මොකුත් කියන්න බෑ උසාවියේ දෙන තීන්දුවට. කතානායකතුමා මොනා කරන්නේ? කතානායකතුමාට පුළුවන් පාර්ලිමේන්තුව තුල වෙන දේවල් ගැන තීන්දුව දෙන්න. උසාවි තීන්දුව කතානායකතුමාගෙන් අහලා වැඩක් නැහැ. ඒක ඇත්තටම මම හිතියේ එදා මේ විමල් වීරවංශ මැතිතුමා මේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එදා පාර්ලිමේන්තුවේදී ඒක ඇහුවා. කතානායකතුමාගෙන් ප්‍රශ්න කරා. ඒ කතානායකතුමායි මේක ගැන මොකද කියන්නේ කියලා. එතුමා කිව්වා ඒක සලකලා බලලා උත්තරයක් දෙන්නම් කියලා. මම නම් හිතන්නේ කතානායකතුමාට ඒ වෙලාවම කියන්න තිබුණා. මොකද අධිකරණ තීන්දුවක් ගැන කතානායකතුමාට වෙනස් කරන්න බෑ. ඒක අධිකරණයටම ගිහිල්ලා තමයි ඒක වෙනස් කරන්න වෙන්නේ. එතකොට දැන් අපිට පේන දේ තමයි දැන් මේ විපක්ෂයේ ඉන්න කාලේ මෙතුමන්ලා කරපු යම් දේවල් උඩ මෙතුමන්ලාට නඩු පැවරෙනකොට ඒවා දේශපාලනිකව කාරණා හැටියට මතු කරලා මේ ආණ්ඩුව දේශපාලන දඩයමක් ගෙනියනවායි කියලා ජනතාව අතරට ගෙනියන්නේ. ඒක වැරදි අදහසක්. එහෙම දේශපාලන දඩයමක් කරනවා නම් අපිට හොඟක් දේවල් මෙතු කරන්න තිබුණා. දැන් මෙතුමන්ලාගේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාව අර එයාපෝට් එකේ අල්ලගත්ත වෙලාවේ දාගන්න තිබුණා ඇතුලේ. එහෙම ධර්මයක් කරන්න ඕනේ. පාස්පෝර්ට් දෙකක් කියලා. ඒ පාස්පෝර්ට් එකේ තිබුණ කේස් එකට මේ නඩුව ඉවර වෙනකම් බේල් නැහැ. මේකේ අඩුම ගානේ බේල් එක හම්බ වෙනවා. මේක කවදා හරි බේල් එක හම්බ වෙනවා. මේ පොදු දේපල පනතටදී. පාස්පෝර්ට් කේස් එකට එන්න නෙමෙයි පාස්පෝර්ට් කේස් එකට නඩුව අහන්නේ ඇතුලේ තියලා. අවුරුදු 5ක් ගියත් ඇතුලේ ඉන්න ඕනේ. අද අපි ගිහිල්ලා අද මේ ගම හිරගෙදරට ගිහිල්ලා බැලුවා නම් ඔක්කොම પાස්පෝර්ට් කේස් අවුරුදු 4 5 ඉන්නවාද රිමාන්ඩ් බන්ධනාගාරේ. අප නැහැ. ඒක කවුද මේ නීතිය ගෙනාවේ? මෙතුමන්ලාගේ ජීල් පිරිස් මහත්තයා ගෙනාවේ. මේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මෙතන ආණ්ඩුව තියෙද්දි. ඒ හින්දා එහෙම එක දේවල් ගලලා ඒවා එක එක Tamanට වාසිය වෙන විදියට ඉන්ටර්ප්‍රිට් කරන්න එපා. Tamanට අවශ්‍ය වෙලාවකට ඒක මෙහෙමයි Tamanට අවශ්‍ය නැති වෙලාවකට මෙහෙමයි කියලා ඒක ඉන්ටර්ප්‍රිට් කරන්න එපා. නීතියක් කියලා ගත්තම අපි පොදු නීතියට අපි සියලු දෙනාම අපි යටත් වෙන්න ඕනේ. හරි? ඒක එකයි. කාලවසන ඔබතුමාගේ. ඔව් දැන් අවසාන වශයෙන් ඔබතුමාට මම කියන්න කැමතියි. දැන් මේ මෙතුමා කියපු දේ රජයක් හැටියට මෙතුමා අපිට කිව්වා අර්බුද අපි ආර්ථික මම කියන ආර්ථික අර්බුදයක නෑ අපිට අභියෝග තියෙනවා. අපිට අභියෝග තියෙනවා. මෙතුමන්ලා කඩා වැටිච්ච ආර්ථිකය මෙතුමන්ලා ණය අරගෙන මේ වට්ටපු ආර්ථිකය නැවත කොහොමද ගොඩනගන්නේ නැවත ලෝක ආර්ථිකයත් එක්ක මේක ගොඩනගලා ඉදිරියට යන්න කියන අභියෝගයක් අපිට අද තියෙනවා. ඒ අභියෝගය වෙනුවෙන් ආණ්ඩුව ඒක මුහුණ දෙන්න අද ලෑස්ති වෙලා ඉන්නේ. හොඳයි. ස්තුතියි අපි වාද පිටියේ රැඳෙන්නේ පළමු වටේ ඉන්නේ වාද පිටියේ. අපි කෙටි විරාමයකට යමු.